ආයුබෝවන්. අපි ඇහැට පේන්නේ නැති වුණාට අපි වටපිටාවේ. ඒ විතරක් නෙමෙයි අපි ශරීරය ඇතුළෙත් මාරම කාර්යබහුල ජීවී ලෝකයක් හැංගිලා තිනෝ කිව්වොත් විශ්වාස කරනවද? ඔව්. අද මේ පැහැදිලි කිරීමෙන් අපි යන්නේ අන්නේ විස්මිත නොපෙනෙන ක්ෂුද්‍ර ලෝකයට චාරිකාවක්. මේ ලෝකය අපි දකින ලෝකයට වඩා හාත්සින්ම වෙනස්. හැබැයි අපේ මුළු පැවැත්මම රඳා පවතින්නේ මේ පුංචි ජීවීන් මතයි. ඉතින් අපි ඉක්මනින්ම මේ අදෘශ්‍යමාන ලෝකයට ගොඩ වෙමු. අද අපේ ගමනේ සිටියම තමයි මේ තියෙන්නේ. මුලින්ම මේ නොපෙනෙන ජීවී ලෝකය ගැන සරලව කතා කරලා ඊට පස්සේ බැක්ටීරියා, දිලීර, ප්‍රොටසෝවා වගේම ඇල්ගි සහ වෛරස් ගැනත් කතා කරනවා. අන්තිමට මේගොල්ලෝ ජීවත් වෙන හිතාගන්නත බැරි පුදුම සහගත වාසස්ථානේ මොනවද කියලාත් අපි බලමු. හරි, අපි අපේ පළමු කොටසට යමු. මේ කියන නොපෙනෙන ජීවී ලෝකය අපිට සමගාමීව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක දැන් බලමු. මේ පළවෙනි රූපෙන් පේනව නේද? ක්ෂුද්‍ර ජීවින් කියන්නේ පියවියසට කිසිසේත්ම නොපෙනෙන ඒකසෛලික එහෙමත් නැත්නම් ඊටමත් සරල ව්‍යුහයන් තියෙන පිරිසක් කියලා. හැබැයි මේගොල්ලෝ නොපෙනුනාට අපේ බාහිර පරිසරය වගේම මිනිස් සිරුර ඇතුළෙත් හැමතැනම පිරීලා ඉන්නේ. අනිත් විශේෂම දේ තමයි අනිත් ජීවින්ට සාපේක්ෂව මේගොල්ලන්ගේ වර්ධන වේගය සහ බෝවීම හිතාගන්නත් බැරි තරම් වේගවත්. හැඩයෙන් බොහොම සරල වුණාට මොකද මේ ජීවීන්ට පුළුවන් ඕනෑම පරිසරයකට ගානට හැඩ ගැහෙන්න. ඒ වගේම මේ අයගේ ශාකවලට වගේම සත්තුන්ටත් ලොකු ප්‍රයෝජන තියෙනවා. විශේෂයෙන්ම කැම බීම නිෂ්පාදනය කරද්දී. හැබැයි ඉතින් අපිට ලෙඩ රෝග ගැන අහිතකර දේවල් කරන අයත් මේ අතර ඉන්නවා. ඒක නිසා තමයි මේගොල්ලෝ ගැන හරියටම දැනගන්න එක මේ තරම් වැදගත් වෙන්නේ. දැන් අපි දෙවෙනි කොටසට යමු. මේ අන්වීක්ෂීය රාජධානියේ ඉන්න ප්‍රධාන නිවාසියන් කවුද? යාලා එකිනෙකාගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා ටිකක් ලං වෙලා බලමු. මේ දෙවනි රූපයේ වම් පැත්ත බැලුවොත් අපිට පේනවා බැක්ටීරියා. මෙයාලා හැමතැනම වගේ පැතිරිලා ඉන්න විවිධ හැඩයන් තියෙන ඒකසෛලික ජීවීන් විශේෂයක්. ඔය යෝගට් හදන්න ගන්න ලැක්ටෝබැසිලස් බල්ගැරිකස්, විනාකිරි හදන්න ගන්න ඇසිටෝබැක්ටර් ඇසිටි වගේ අපිට උදව් කරන හොඳ බැක්ටීරියා ඉන්නවා. හැබැයි ඒ අතරේම කොලරාව හදන විබ්‍රියෝ කොලරේ, ඇන්ත්‍රැක්ස් රෝගය ගේන බැසිලස් ඇන්ත්‍රසිස් වගේ භයානක කට්ටියක් ඉන්නවා. මෙතනදී අපි හරියටම තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මොකද්ද මේ ඒකසෛලික කියන්නේ කියන එක. සරලවම කිව්වොත් සම්පූර්ණ ජීවියෙකුගේ ඇඟේ වෙන හැම ක්‍රියාවලියක්ම එකම එක පුංචි අන්වීක්ෂීය සෛලයක් ඇතුලේ තනියම සිද්ධ වෙනවා. හිතලා බලන්නකෝ ස්වභාව ධර්මයේ තියෙන පුදුම සහගත බව. හරි, අපි ආයමත් රූපේ මද හරියට එමු. මෙතන ඉන්නේ දිලීර. මෙයාලා ගොඩක් වෙලාවට හැදෙන්නේ තෙතමනියේ තියෙන තැන්වල. අපි දන්න සැකරෝමයිසිස්, ඒ කියන්නේ යීස්ට් වගේ දිලීර ඒකසෛලිකයි. හැබැයි පාන් පුස් වගේ දේවල්, එතකොට අපි කැමරට ගන්න හතු වගේ දේවල් බහුසෛලිකයි. ඒ කියන්නේ මේ කාණ්ඩේ ඉන්න සමහර අයව බලන්න අපිට අන්වීක්ෂණයක් ඕනම වෙන්නේ නැහැ. ඊළඟට රූපය දකුණු පැත්තේ ඉන්නේ ප්‍රොටෝසෝවා. ඇමීබා, පැරමීසියම්, යුග්ලිනා, ඒ වගේම රතු රුධිරාණු වලට රිංගන ප්ලාස්මෝඩියම් වගේ අය මේකට අයිති. මේගොල්ලෝ ජීවත් වෙන්නේ වතුරේ එමත් නැත්නම් වෙනත් ජීවියෙක්ගේ ඇඟ ඇතුලේ. මෙයාලගේ තියෙන ලොකුම විශේෂත්වය තමයි ඒ මෙහි යන්න පක්ෂම, කශිකා, ව්‍යාජපාද වගේ හරිම අපූර්ව පුංචි අවයව පාවිච්චි කරන එක. එහෙනම් අපි තුන්වෙනි කොටසට යමු. ඇල්ගි සහ වෛරස් කර්ණි මේ ලෝකයේ ජීවත් වෙන්න කොයිතරම් වෙනස් සුවිශේෂී උපක්‍රම පාවිච්චි කරන දෙගොල්ලෙක්ද කියලා දැන් අපි බලමු. මේ තුන්වෙනි රූපයෙන් අපිට ඇල්ගි ගැන හොඳ අවබෝධයක් ගන්න පුරුවන්. ක්ලැමිඩෝමොනාස් වගේ ඒකසෛලික ඇල්ගි වගේම ස්පයිරෝගයිරා, ඩයටම වගේ බහුසෛලික ඇල්ගි ඉන්නවා. ජලයේ මතුපිට පාවෙමින් ඉන්න මේ අයට එයාලගේ තියෙන ක්ලෝරොෆිල් නිසා කෙලින්ම ඉරේලිය අරගෙන තමන්ගේ කැම තමන්ටම හදාගන්න පුරුවන්. ඒකට අපි කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියලා. උල්වා වගේ සමහර ඇල්ගි නම් අපිට පියවියසට පවා ලීසියෙන්ම පේනවා. රූපයේ අනිත් පැත්තේ ඉන්නේ කවුරුත් දන්න වෛරස්. ඉන්ෆ්ලුවෙන්සා, HIV, ඉබෝලා වගේම අපි නිතරම අහන ඩෙන්ගු වගේ ලෙඩ කියන වෛරස් වලට ඇත්තටම කිසිම සෛලීය හැඩයක් හෝ සංවිධානයක් නැහැ. මෙයාලා කොච්චර පොඩිද කියනවනම් සාමාන්‍ය අන්වීක්ෂයකින් බලන්නවත් බෑ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් මොනේ. මේක ශුද්‍ර ජීවී ලෝකයේ තියෙන අద్భుතම කාණ්ඩේ කියොත් නම් හිතන්නේ නිවැරදි. මේ දෙකල අතර තියෙන වෙනස නම් මාරම සිත් ගන්නාසලුයි. ඇල්ගි කියන්නේ තමන්ගේ කෑම තමන්ම හදාගෙන කාටවත් කරදරයක් නැතුව ස්වාධීන වෙන්න පිරිසක්. හැබැයි වෛරස් කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. වෙනත් ජීවියෙක්ගේ සෛලයක් ඇතුළට රිංගලා ගුණණය වෙනවා ඇරෙන්න බාහිර පරිසරයේදී මෙයාලා හුස්ම ගන්නවත් වර්ධනය වෙන්නවත් නැහැ. හරියට ජීවි සහ අජීවී අතර දෝලණය වෙන අංශු වර්ගයක් වගේ. දැන් අපි අපේ හතරවෙනි සහ අවසාන කොටසට ඇවිත් තියෙන්නේ. මේ වෙනකම් කතා කරපු අපේ ප්‍රධාන චරිත ටික මේ ලෝකයේ හරියටම ජීවත් වෙන්නේ කොහෙද කියලා දැන් අපි හොයාගමු. ඇත්තටම අපිට හිතනෝ නේද මේ වගේ දැවැන්ත ලෝකයක මේ තරම් පුංචි ජීවීන්ට තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න පුළුවන්ද කියලා.
මේගොල්ලෝ ජීවත් වෙන්නේ එකම එක පරිසරයක කියලා හිතනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඇත්තම කතාව නම් මෙයාලා නැති තැනක් නෑ. පස්ස, ජලය වගේම වායුගෝලයේ කිලෝමීටර් 6ක් විතර ඉහළට යනකන්ම මේ ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා. ඒ විතරක්ද? අපි කන මස්, මාළු, පළතුරු වල වගේම අපේ සමමතු පිට කටයුතුලේ ආහාර මාර්ගය සහ ප්‍රජනක පද්ධතිය වගේ දේහ අභ්‍යන්තරයේත් මෙයාලා බොහොම අපූර්වට ජීවත් වෙනවා. තවත් පුදුම හිතන දෙයක් කියන්නද? වෙන කිසිම ජීවියෙකුට ජීවත් වෙන්න බැරි තරම් කටුක භයානක පරිසරවලත් මුන් ඉන්නවා. උතුරන උණුදී උල්පත්වල, ඝන ලවණ තියෙන වගුරු බිම්වල, ඒ මදිවට පෙට්‍රෝල් සහ ඩීසල් ටැංකිය ඇතුළේ මේ ශුද්ධ ජීවීන් ජීවත් වෙනවා කිව්වම හිතා ගන්න තමාරුයි නේද? පියවියසට සම්පූර්ණයෙන්ම හැංගිලා හිටියත් මේ අයගේ හැකියාවන් දැක්කම අපිට තේරෙනව නේද මේ පෘථුවියේ නියම පාලකයෝ කවුද කියලා? අපේ එදිනෙදා ජීවිතයේ විතරක් නෙවෙයි මුළු මහත් පරිසර පද්ධතියම Tamanට ඕන විදිහට හැඩගස්වන්නේ මේ පුංචි ජීවීන්. ඉතින් අපිට නොපෙනෙන තවත් මොන වගේ බලවේග මේ ලෝකේ ඇද්ද කියලා හිතන්න මම දැන් ඔබට ඉඩ හරිනවා. මතක තියාගන්න සමහර වෙලාවට නොපෙනෙන දේ තමයි වඩාත්ම බලවත්. මේ අපූර්ව පැහැදිලි කිරීමත් එක්ක එකතු වුණ හැමෝටම ස්තුතියි. අපි තවත් මෙවැනිම ගවේෂණයකින් ඉක්මනින්ම හමු වෙමු.